හෙලෝ ප්‍රන්ස් ගොඩ කාලකට පස්සේ අද ඇවිල්ලා තියෙන්නේ මයින්ක්‍රාෆ්ට් මොබයිල් වර්ෂන් එකේ එපිසෝඩ් එකකට හිටපු විලේජ් එක අත්හැරලා මේ හුදකලා පැත්තකට ආවා. ඉතින් මේ පැත්තේ තමයි ඉන්නේ දැන්. ලැග් එකක් එනවා ගණන් ගන්න එපා. සුපිරි ඩෙකරේෂන් ටිකක් දාලා නෙදර් ගිහිල්ලා අම්මෝ මේකේ හදන්න මචං පැය භාගයක් ගියා. අපි පොඩ්ඩක් නෙදර් එක පැත්තට ගිහිල්ලා ඌ මචං එපා වුණා ඒ වැඩ ටික කරන්න. නෙදර් එක අද එක්ස්ප්ලෝර් කරමු අපි පොඩ්ඩක් භාගයක් විතර. පැය භාගයක් ගියා මේ ගේම් එක හදන්න මේ ගේ හදන්න පැය භාගයක් විතර ගියා මට. ඒ තාම යන්නේ නැහැ බා මොකද්ද මේ සීන් එක. අම්බෝ කෙලිස් ගන්න දාලා ලයිටර් එකකුත් නැහැ වෙන්නේ. කෙලිස් ගන්න දාලා හරි අම්බන්නේ ආරම්භය ලැග් එකක් කරනවා. හරි අපි ලෙදර් එක එක්ස්ප්ලෝර් කරමු. ඊට කලින් අම්මර්සිරි මට ආයේ අඬන ප්‍රෙන්ස් ගෝල්ඩ් හෙල්මට් එකක් ගෙනාවේ නැහැ. මං ආයේ ගිහිල්ලා ටක් ගාලෙමු ඈ. හෙල්මට් එක ඇයි මොකද උනේ? හරි හෙල්මට් එකක් ගෙන්නව තිබුණා. බලමු. කේවින් යන්න වෙනවා මොකද බඩු නෑ මේකේ. කලින් ගෙදර තමයි බඩු ටික තේරෙනවා. කේව් එකක් හොයාගෙන යන්න. ගෝල්ඩන් ටිකක් හොයාගන්න එනවා දැන්. මක් කරන්නද? මේ නෙදර් එකේ ගෝල්ඩන් තියෙනවා නේ බා. අඩෝ නෙදර් එකේ ගෝල්ඩන් තියෙනවා බා. අපි නෙදර් එකට යන්න. ඉතින් හැමෝම කියන්න ඕනේ මේ ඕගොල්ලෝ මගේ වීඩියෝ වලට ලයික් එකක්වත් කමෙන්ට් එකක්වත් අඩුම ගානේ වීඩියෝ එකවත් බලන්නවත් නැහැ. channel එකේ දාන වීඩියෝ එකම බලන්නවත් නැහැ ඕගොල්ලෝ. එහෙම කරන්න පොඩි සපෝට් එකක් දෙන්න. මේ දැන් ළඟදීම free fire වීඩියෝ එකක් වැටෙයි. දේර නෑ බං මේ දවස් ටිකේම මටත් ගන්න බෑ මේ අප්ඩේට් එක දුන්නා. දේර ටිකක් තමයි ඕනි. ලැග් එකක් යනවා නම් ගණන් ගන්න එපා. මයින්ක්‍රාෆ්ට් මොබයිල් එක ගන්න මේ මගේ පොඩි ෆෝන් එක ඉතින් පොඩිනේ පොඩ්ඩක්. අපි මේකේ ගෝල්ඩන් හොයාගමු. නෙදර් එකේ ගෝල්ඩන් තියෙනවා. ටිකක් අරන් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගමු. නෙදර් එකේ සාමාන්‍යයෙන් ගෝල්ඩන් තියෙනවා. උන් එනවා. අයියෝ අද දෙපා සුද්දා ඌට ගහන්න පුළුවන්. ආමන හොඳයි ඩයමන්ඩ් නාකක් තියෙන්නේ. කවුද බං? අයියෝ දෙච්චාම වැරවා මෙතනලා දෙන්න බෑ මම. මට ටික ගෝල්ඩන් ටික හොයාගන්න. ගෙදර නෑ බං බඩු ටික ඔක්කොම මම කලින් ගෙදර දාලා ආවා.
මතකනේ පළවෙනි එපිසෝඩ් එකක් දැම්මම මේ ෆෝන් එකේ මයින්ක්‍රාෆ්ට් කියලා. අන්න. අයියෝ මේක කඩාව. ඒ අරයා අරයා වද්ද තමයි දෙන්නේ වද්දමයි. මේ පැත්තේ කොහමද ගෝල්ඩන් නෑනේ. අරයන්කෝ සක්කිරියා. මෙහෙම කියනවා මම මරනවා බං මම ඉදාට. සෙනි ගම. උඩරවත් නැගගමුනේ. තියෙනවා බහරි ගේමක් ගහගමුයි. එන්න ඒවා. ගානවා මේ. ඔය ගෝල්ඩන් ආඩෝ හෙල්මට් එක තියනවා. ඒ දුන්න. හරි මන් දුන්නා කියලා. දුන්නා දැන් ආයෙ පස්සෙන් ගන්නම්. යකෝ දැන් හෙල්මට් එක දුන්නේ. ඌ ඒක දාන්න කරේ. තියා මට දාගන්න. හරි. ගෝල්ඩන් චිප්ස් දෙක තිබ්බා. ඉතින් උඩට නැග ගන්න ඕනේ දැන් මට මේ. මම මේ සීන් එක මේකයි හරිද? මට දැන් මේක හොයාගන්න බැරි ඉන්නේ මට. එන්න බෑ කෙනෙක්. අපි යන්කෝ අර පැත්තට යන්නේ. එක්ස්ප්ලෝර් ගන්න ඕන අද මේකෙන් භාගයම. දැන් බය වෙන්න දෙයක් නැහැ ගෝල්ඩන් හෙල්මට් එක. සාමාන්‍යයෙන් ඕන් ගෝල්ඩන් හෙල්මට් දාගෙන ඉන්න කට්ටිය වශයෙන් එන්නේ නැහැ. අපි බලමු අන්න අතන ගෝල්ඩන් තියෙනවා මෙතන ගෝල්ඩන් තියෙනවා. අවෝ මුන් ඉන්නේ. හරි. සේෆ්. දැන් ඕනේ නැහැ දැන් මේ. මට ෂුවර් නැත්තේ බං අර මොක්කුද බං අර ලොකු ඉන්නේ. පල්ලට වහිනවද? අනේ මුන්නා ෂුවර් නෑ බා. මේ අපි උඩට රඟු. අඩෝ අමර කිදිලා බා. එන්ඩර්මන් කෙනෙක්ගේ මුණ දිහා බැලුවොත් ඉවරයි බං. හරිද බා? එමාගේ පෝටල් එක කොහෙද දන්නේ බා දීපේ? කෙලවිලා තියෙන්නේ. මම දැන් මේ එකම තැනද කොහෙද මේ 100 පාරක් විතර කැරකෙන්නේ. මං ගෙදරට ගිහිල්ලා එන්න. අනේ නෑ මේ සීන් එක නෙමෙයි බා. සීන් එක සෙට් වෙන්නේ නෑ බා. අපි මේකේ මොකක්ද දන්න කන්තොත් මේ අපි ලෝකාන්තයට යන්න. අපි යන්න කියන්නේ මොකද කියන්නේ? එන්ඩර්මන් කෙනෙක් ඕන. එන්ඩර්මන්ලාගේ මේවා ගෝල්ඩන් ටික කඩාමු. ගෙදර ගෝල්ඩන් නෑ. යන්කෝ ගෙරියෝ ඇයි බං ගහන්නේ? ඌ ගෝල්ඩන් නාමර දාගෙන
කියන්නේ භාගයකට දාගෙන ඉන්න බහන. නැත්නම් පාරිගිම ගෙරේ උරෝ අය කර ඉන්නකෝ වැඩේ කරන්න. මොනවද බම්මේ? හරයන් ඒ le ahí va. Oh. හාට් ටිකයි තිබ්බේ දැක්කද? X එකෙන්ද කොහෙද ගැහුවේ මම. මට දැන් මේක හොයාගන්න නේ. මේ අපි වැක්කෙමුනේ. අපි වැක්කෙමු. අපි වැක්කෙමු ඈ. යන පැත්ත හරි. එපා නෝවා. හුයන්නෙක් අප්පා. අයියෝ! බලවංකෝ. එපා වෙනවා. අඩෝ බොහොම අමාරුවෙන් බං ඩයමන්ඩ් ටිකක් හොයාගෙන මයිනින් කරලා ගේමක් ගාවත්තේ ෆුල් ආමර් වලට එන්න බලපංකෝ බං එපා වෙනවා බං මැරුණා බං කවන්නේ මේ ආය බහිමු ගේමට බලපංකෝ බං පැය භාගයක් තිස්සේ ගේ හදලා උඹලා දන්නේ නැහැ බං මම එක දවසින් මේ වැඩ ඔක්කොම කරගත්තේ මේ ෆුල් ආමරෙන්ට බලපංකෝ අනේ බං අයියෝ ලාගොඩක් තිබ්බද වන්නේ නේද මම දැක්කෙත් නෑ අනේ වන්දනේ බං අප්පිරියාවක් උනේ නෑ දැන් ආයි ටිකෙට් එක හදාගමු බලපංකෝ මම නෙදර්න මං ගුම නෙදර එකක් බං නෙදර් කියන වචනට මං අසන මට ගන්න ඕන මචං ක්‍රියේටිව් දාලා ගන්න පුළුවන් මේ ගේම් එක මචං එහෙම කරන්න බෑ බං එතන අපි ගණන් ගන්නෑ කවුරු උඹලා කියන්න මචං මම මේක හදන්න බං කොච්චර දුක්ද බලපංකෝ ෂී අය මේ කේවි කියන්නේ ඔව් අපි කේවින් යා
ඕන බැටරි දැම්ම හදාගන්න ඕනේ. X එක. අපිට ඕන ක්‍රාෆ්ටින් ටේබල් එකයි වුඩ් ටිකක් අපාගමු. වුඩ් ඕනේ දැන් පල්ලෙහාට ගියාට පස්සේ ටෝච් හදාගන්නයි. මට බං අර ගෝල්ඩන් හෙල්මට් දාගෙන බං ඉන්දිය උම්මාම පරයි බං. කෑමත් නැති වුණා. බලවංගෝ වීතුත් නෑ දැන්. බල පාන් ටික හදාගන්න. ගෙරිම වැඩේ උනේ බං එතන. ස්ටික් එකක් වැල්ලා තිබ්බා ඒක තමයි. උඩ 64ක් තියෙනවා ඒක හොඳයි. බලවංගෝ පරණ ගෙදර තිබ්බ බඩු ටික අරන් ආවෙන්නේ නෑ මම පණ්ඩිතයාගේ ආවා. බල එක චෙස්ට් එකක්වත් නෑ බලවං උන් ඒකේ නෑ. මං ඒ පාර අර කැඩුනා. පින්තූරේ. දැන් මං ඒක ආයෙ ගන්න තමරන්න බෑ. අර බලවං. හරි. සීලා කියන්නේ බා. උට්ටි ඕනේ. අය පොඩ හදාගමු. pH එක 2යි. X එක 3. crafting table එක 5 නෑ. මේ pH එක අපි 1 2 1 2 3 4 5යි. සෝල්ඩ් එක 1. pH එක 2. කෑම 5. අපි කෑම ටික හොයාගමු. crafting table එක 6. මේ pH එක 4 8ට දාමු. wood 14 wood 17ක් දාමු. 7ට මෙතනට දැන් ඕනේ කෑම. හරි. අම්මා සිරි මට රීස්පෝන් එක බෙඩ් එකක් නෑ කෙලුණොත් නම් ඉවරයි. කෑම ටික අනේ කුක්කු පැටවු එන්ටක පොඩ්ඩක් කාස්ට් එක දඩ කොහෙද දුවන්නේ පරක් දැන් එක සොට් එකයි මේක මෙතන ලස්සන නෑ ඉතින් ඒක අපි පස්සේ කඩමු කෑම 2යි තියෙන්නේ කෑම 2යි තියෙන්නේ මේ ඉන්නේ කෑම තියෙනවා ඔව් X එක හරි බලපංකො ඒවා එහෙනම් අසාධාරණ වයින් උනට ආයි කේවින් යන්න ළඟම තිබ්බොත් හොඳයි කේව් එක මට උඩ පැනලා ගන්න සිස්ටම් එක හුරු නෑ බා ඒක සෙට් වෙන්න කේව් එකක් තිබුණා හොඳයි බලමු බැටරි තියෙනවා කුන්නේ 45ක් තියෙනවා මම ඉතින් ආපෝ ජලය
ජලයෙන් වැහිලා. අඩෝ මෙහෙම බයෝම් එකක් මේකේ තිබ්බද බං? මම මෙතනින් අනන්තවත් ගිහිල්ලා නැහැ ඒකයි සීන් එක. කේව් හරි. කේවින් යම් මේ පේන්නේ නැනේ බා. පොඩ්ඩක් ඉඳන් මම ෆෝන් එක එළිය වැඩි කරගන්න. කොයි? පේනවද? පේන්නේ නෑ බා. උඩරිම දාලා පේන්නේ නැනේ බා. ආයෙත් දිනවා. පේනවද නැහැ මට නම් පේනවා පොඩ්ඩක්. යන්නේ කොහෙන්ද ගහන්නේ? අනේ ගහන්න එපා. වරෙන් වැඩි මාරනවා. වරේ. පොඩ්ඩක් ඉන්න මේක එළිය වැඩි කරලා දාන්න මෙච්චරක් එළිය වැඩි කරමු. මට අයන් චුට්ටක් තිබ්බොත් ඇති. පූඩි බතව මං අයන් චුට්ටක් වයින් කරගෙන යන්නම්. අපෝ 4යි කියන්කො එතන තිබ්බේ. මේක සෙට් වෙන්නේ නැහැ මේකේ එව්වේ. මේ මොඩ එළිය අඩු කරගන්නම් බැටරි තියාගන්න නැත ඕනේ මේ වීඩියෝ එකට. රැවීගෙන එන්නේ. එතරම් හොඳ කලදතාවක් නෙමෙයි උදා වෙන්න යන්නේ. ඒ හින්දා නිවස කරා අම්මඩුඩු අන්න ගේ ළඟ ලාව පූල්යක් තියෙනවා බා. අඩෝ මෙතනක් කේවයක් කියාවෝ. ගේ ළඟ කියන්නේ ගේ ළඟ පාසයි නේ. මෙහෙන්ද ආවේ. මම තාම මෙහෙන්ද ආවේ. මෙහෙන්නේ. ඩග්ගාල යමන්කෝ. මේක හිමීටම යන්නේවා. අවුව ගේ තියෙනවා. මේ වීඩියෝ එක කපන්න කොටන්න බෑ. මට එඩිටර් හරියට කරගන්න මේ ෆෝන් එක සෙට් වෙන්නේ නැහැ. මේකේ මචං එඩිට් කරන්න පුළුවන්. කීපව්. ලීව කෙනෙක් ඉන්නවා බං නෙදර පොඩල් එක ගාව. අම්මෝ ගැලවුනේ හොඳයි ඒකෙන්. දාගනි. අර නිදන්නේ කඩුව සෝල්ඩ් එක අතේ තියාගෙන නිදා ගන්න බැයිද බං. මේක එක වෙලාවකට එහෙම නිදා ගන්න පුළුවන්. අයන් ටී විතරයි. හාස්ටින් ටෙබල් එක දාමු. අපි කෝල් ටිකුත් හදාගමු. ගෙදරදී අඩෝ ඒ නෙදර එකෙන් පික් කෙනෙක් ඇවිල්ලාද බා? ගේ ළඟ පුපුරන්න බා. පිපුරුවා වේසාවා. බලවන් කරා උදේ ඉඳලම අපලවා. බලවන් දැන් ආය හදන්න වෙනවා මට දැන්. දොරකුත් දැන් හදන්න වෙනවා බා. ටිකක් ගාව.
එළියට ගෙනියන්න. බලපන් ලෑම්ප් එකක් ගන්න මම බොහොම අමාරුවෙන් ලෑම්ප් දෙකක් හදාගත්තේ. ආප්පා සිරි මෙතන පොල්ලකුත් නැහැ කියන්කෝ. දෙලි මේරිය කඩ. डेकोरेशन වෙනස් කරන්න උනා මේ. ක්‍රීපර් සක්කිලියා ඉඳලා. අයියා අපි මේක කරන්නේ. එක්ස් එක දිග. අයියෝ ඵලයන්කෝ. බලපන්කෝ ගේ කෑව බං අරු මට එපා වෙනවා බං. රෙද්ද වර්නස් එක දාන්න බැරි. මෙල්ට් වෙන්න. බලපන්කෝ පොඩ්ඩක් ඉඳපන් බා. මම ඉතින් හදාගන්න. අර බලපන් වී. එපා වෙනවා බං දැන් බලපන් එතනට ආයේ ඒව නැහැ. හරි නම් මචං අද කරු